සුබම සුබ දවසක්. සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා කොමස් ටියුබ් YouTube නාලිකාව සඳහා. වෙනදා වගේ මම අදත් ඔයාලට අරන් ඇවිල්ලා තිනවා ඉතාමත්ම වැදගත් වටිනා වීඩියෝ එකක්. මම ඔයාලට කියලා තිනවා මගේ channel එක subscribe කරලා තියාගන්න කියලා. මොකද එහෙම වුණොත් ඔයාලට පුළුවන් වෙනවා මේ වගේ ඉතාමත් වැදගත් වටිනා වීඩියෝ දාපු ගමන්ම ඔයාලගේ notification එකක් එනවා මගේ වීඩියෝ එක ගැන. එහෙම වුණොත් ඔයාලට ඒ සැනින්ම පුළුවන් මේ වීඩියෝ එක නරඹන්න. මං අද ඉඳන් ඔයාලට හඳුන්වා දීලා තියෙනවා මගේ YouTube channel එකට අදාළ WhatsApp channel එක. ඔයාලට පුළුවන් ඒකට join වෙලා ඉන්න. එහෙම වුණොත් ඔයාලට එතනින් බලා ගන්න පුළුවන් වෙනවා මගේ channel එකේ දාන වීඩියෝ වලට අදාළව මොනවද මං අලුතින්ම upload කරන videos කියලා. මං ඒ ගැන description එකේ දාලා තියන්න link එක. ඔයාලට පුළුවන් ඒකට join වෙන්න. ඒකෙදි මං ඔයාලට ගෙන එනවා දැන්ටමත් කැම්පස් යන කෙනෙක් නම් කැම්පස් එකේදී උගන්වන සබ්ජෙක්ට් වලට අදාළ වීඩියෝස් මම අරන් එනවා. ඒ වගේම ඔයා මේ වෙද්දි ඩිග්‍රියක් කරන් ඉන්න කෙනෙක් නම් ඔයා ජොබ් එකක් හොයන කෙනෙක් නම් ඔයාලට අදාළව මම අලුතෙන්ම එන ජොබ් වේකන්සිස් ගැන අරන් එනවා. ඒ වගේම ඔයා ඩිග්‍රී එකක් නැතත් ඔයා ජොබ් හොයන කෙනෙක් නම් ඔයාට අදාළවත් වීඩියෝ මම අරන් එනවා. ඒ වගේම ඔයා ඔඩිට් ෆර්ම් යන්න ඉන්න කෙනෙක් නම් ඔයාලට අදාළවම ගොඩක් වීඩියෝ ඉදිරියේදී අරන් ඉන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඔයා non audit firm යන කෙනෙක් නම් ඔයා ඒ වගේම ඔයා double AT chartered කරන කෙනෙක් නම් ඒ අයට අදාළව මම ඔය හැමෝමටම වීඩියෝ අරන් එනවා. ඒක නිසා ඔයාලා හැමෝම දැම්ම මගේ WhatsApp channel එකට follow කරලා තියාගන්න. එහෙම වුණොත් ඔයාලට පුළුවන් ඒකෙදි දාන වීඩියෝස් ඔයාලට දැනගන්න පුළුවන් වෙනවා. අපි එහෙනම් අද කතා කරන්න යන්නේ audit firm ගැන. මම ගොඩක් වෙලාවට FB එකේ උඩට පහළට යද්දී මම දකින දෙයක් තමයි මොනවද මේ කට්ටිය අහනවා ඔඩිට් ෆර්ම් වලදී අහන ප්‍රශ්න මොනවද? ඔඩිට් ෆර්ම් වලට ජොයින් වෙන්නේ කොහොමද? ගොඩක් අය තාම CV දැම්මට යාළුවට කෝල් කරලා නැහැ කියලා. අද අපි කතා කරමු එහෙනම් මොකද්ද මේ ඔඩිට් ෆර්ම් එකක් කියන්නේ? ඔඩිට් ෆර්ම් වලට ඇයි කට්ටිය යන්නේ? ඔඩිට් ෆර්ම් වලට ගියහම වාසිද? ඊට අමතරව Big 4 ඔඩිට් ෆර්ම් කියන්නේ මොනවද? ඒවට කොහොමද ජොයින් වෙන්නේ? එතකොට ඔඩිට් ෆර්ම් වල ඉන්ටර්විව් වලදී අහන්නේ මොනවද? එතකොට ඒවට උත්තර අපි දෙන්නේ කොහොමද? ඒ වගේම අපි බලමු ඔඩිට් ෆර්ම් ට්‍රේනින් ඉල්ලන ජොබ් වේකන්සිස් තියෙනවද? ඔය වගේ වැදගත් කරුණු රාශියක් ගැන මම අද වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අද වීඩියෝ එක විනාඩි 15ක් 20ක් වගේ දීර්ඝ වෙයි. ඒ වුණාට මම හිතනවා මේ වීඩියෝ එක අවසන් වෙනකන් ඔය කට්ටිය දිගටම රැඳී සිටියොත් ඔයාලට ඉතාමත් වැදගත් වටිනා කරුණු රාශියක් ගැන අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා. අපි එහෙනම් අද වීඩියෝ එකට යමු. මුලින්ම ඔයාලට කියන්න කැමති ගොඩක් වෙලාවට ඔඩිට් ෆර්ම් එකකට ජොයින් වෙනවා කැම්පස් අවුට් වෙච්ච අය. ඒ කියන්නේ එයාලා කැම්පස් වල ඉන්ටර්න්ෂිප් එකේ ගොඩක් වෙලාවට කැම්පස් වල ඉන්නවා මාස 6ක ඉන්ටර්න්ෂිප් එකක්. එහෙම නැත්නම් අවුරුද්දක අවුරුදු 2ක වගේ ඉන්ටර්න්ෂිප් පීරියඩ් එකක් ඉල්ලනවා. ඒ ඉන්ටර්න්ෂිප් එකට යද්දී ගොඩක් අය accountancy and finance degree යන්නම් කරන්නේ එයාලා ඔඩිට් ෆර්ම් තමයි සිලෙක්ට් කරගන්නේ. ඊට අමතරව ඔයාලා chartered කරනවා නම් chartered වලත් ඔඩිට් ෆර්ම් non audit වල ඔයාලට පෙන්වන්න තියෙනවා training requirement එකක්. ඒකටත් ඔයාලා ඔඩිට් ෆර්ම් සිලෙක්ට් කරනවා. ඊට අමතරව double AT වලත් තියෙනවා 1 year training requirement එකක්. ඒකටත් ඔයාලා ඉල්ලනවා ඔඩිට් ෆර්ම්. ඊටත් අමතරව A level ලියලා ඉන්න කෙනෙක් නම් ගොඩක් වෙලාවට කොමර්ස් කරපු අය තමයි ඉන්නේ. එහෙම නැත්නම් සයන්ස් මැත්ස් කරපු අය පවා අපිට දැක ගන්න පුළුවන් වෙනවා ඔඩිට් ෆර්ම් වල ඉන්නවා. එහෙම අයටත් පුළුවන් මේ ඔඩිට් ෆර්ම් වලට ඇවිල්ලා කොහොමද ඔඩිට් ෆර්ම් එක වැඩ වෙන්නේ කියලා ඉගෙනගෙන ඔයාලට අනාගත රැකියාවකට හොඳ ට්‍රේනින් එකක් ලබා ගන්න. එතකොට මම දැන් කිව්වා ඔඩිට් ෆර්ම් වලට ජොයින් වෙන්නේ මොන වගේ අයද කියලා. අපි බලමු මොකක්ද මේ ඔඩිට් ෆර්ම් එකක් කියන්නේ කියලා. ඔඩිට් ෆර්ම් එකක් කියන්නේ සාමාන්‍යයෙන් කම්පැනි තියෙනවනේ ලංකාවේ. ලංකාවේ පිටරට ඕන කෙනෙක් කම්පැනි එකකට ඒ වගේ කම්පැනි එකේ ඔපරේෂන්ස් කරන් යද්දී ඒවට සල්ලි දාන්නේ ඉන්වෙස්ටර්ස්ලා. එහෙම නැත්නම් ෂෙයා හෝල්ඩර්ස්ලා. එතකොට ඒ ෂෙයා හෝල්ඩර්ස්ලා දාන සල්ලි මැනේජ් කරන අය තමයි මැනේජර්ස්ලා කියන්නේ. ඒකේ ඕනර්ස්ලාම නෙවෙයි කම්පැනි වල මැනේජ් කරන්නේ. මොකද කම්පැනි වලට සල්ලි දාන අයට කම්පැනි එක මැනේජ් කරන් යන්න දැනුම නැහැ. ඒක නිසා එයාලා කරන්නේ
මැනේජර්ස්ලාට සල්ලි දීලා මැනේජර්ස්ලාට කියනවා කම්පැනි එකේ එක්ස්පෙන්සස් එතකොට ඉන්කම් ඒවට අදාළ වියදම් කරන දේවල් කරන්න කියලා. එතකොට මෙතනදී ෂෙයා හෝල්ඩර්ස්ලා කොයිම වෙලේකවත් මැනේජර්ස්ලා විශ්වාස කරන්නේ. මොකද මැනේජර්ස්ලාට පුළුවන් ඒ සල්ලි වලින් වෙන වැඩක් කරන්න. කම්පැනියට අදාළ වියදම් ආදායම් වලට අමතරව කම්පැනි ආදායම් පුළුවන් කම්පැනියේ ඕනර්ස්ලාට හොරින් මැනේජර්ස්ලාට තියාගන්න. එතකොට ෂෙයා හෝල්ඩර්ස්ලයි මැනේජර්ස්ලයි අතර මේ සිද්ධ වෙන කටයුතු වලදී අදාළ මැනේජර්ස්ලා කොහොමද ෂෙයා හෝල්ඩර්ස්ලාගේ සල්ලි අරන් පාවිච්චි කරලා තියෙන්නේ කියලා තෙවන පාර්ශවයක් මගින් සත්‍ය වගේම සාධාරණ මතයක් ඉදිරිපත් කරනවා. අන්නේ තෙවන පාර්ශවයේ විදිහට තමයි මේ ඔඩිටර්ස්ලා මැදිහත් වෙන්නේ. මම හිතනවා අයිඩියා එකක් ඔයාලට එන්න ඇති කියලා. මොකක්ද මේ ඔඩිට් ෆර්ම් එකකින් කරන්න කියලා. එතකොට ඔඩිට් ෆර්ම් එකකින් කරන්නේ සරලව අර කම්පැනි එකේ මැනේජර්ස්ලා හදන ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් එක එහෙම නැත්නම් කම්පැනි මැනේජර්ස්ලා කරන ට්‍රාන්සැක්ෂන් හරියට සිද්ධ කරලාද හරියට රිපෝට් කරලාද කියලා එයාලගේ සපෝටින් ඩොකියුමන්ට්ස් එක චෙක් කරලා ඒ amount වෙරිෆයි කරන එක තමයි ඔඩිටර්ස්ලා විදිහට කරන්නේ. එතකොට ඒ ඔඩිටර්ස්ලා දෙන රිපෝට් එක බලලා ෂෙයා හෝල්ඩර්ස්ලාට පුළුවන් වෙනවා මැනේජර්ස්ලා සල්ලි යූස් කරලා තියෙන විදිහ හරියද වැරදිද ප්‍රොෆිට් එක හරියට අයිඩෙන්ටිෆයි කරගෙනද ටැක්ස් කොහොමද ඒ ඔක්කොම පුළුවන් අයිඩියා එකක් ෂෙයා හෝල්ඩර්ස්ලා ගන්න මේ ඔඩිටර්ස්ලා මැදිහත් වෙලා කරන ඔඩිට් ප්‍රොසීඩියර් වලින්. දැන් මම හිතනවා සරලව අයිඩියා එකක් ඔයාලට ගන්න ඇති මොකද්ද මේ ඔඩිටර්ස්ලා කරන්නේ කියලා. එතකොට ඔඩිටර්ස්ලා මේ ඔඩිට් කරද්දී යූස් කරනවා accounting standard වගේම auditing standard. එතකොට ඔය යූස් කරලා තමයි අදාළ ඔඩිට් external audit සිද්ධ කරන්නේ. එතකොට මම දැන් කියන්නම් කට්ටිය කොහොමද ඔඩිට් ෆර්ම් වලට ජොයින් වෙන්නේ කියලා. මම ඔයාලට දාලා තියන්නම් මගේ YouTube channel එකට අදාළ WhatsApp channel එකේ මේ ඔඩිට් ෆර්ම් වලට අදාළ email address ඔයාලට පුළුවන් ඒ email address වලට ඔයාලගේ CV එක දාලා ඒ interview වලට face කරලා ඔයාලට පුළුවන් join වෙන්න. එතකොට ගොඩක් අය බලන් ඉන්නවා big 4 audit firm වලට යන්න. දැන් නම් big 3 තියෙන්නේ. ඔයාලට ඒවටත් යන්න chance එක හම්බ වෙනවා. මාත් එතන big 4 audit firm එකක ඉන්නේ. එතකොට ඔයාලටත් පුළුවන් වෙනවා ඒවට join වෙන්න. ඔයාලට කරන්න තියෙන්නේ එක්කෝ දැනටමත් audit firm එකක ඉන්න කෙනෙක්ට ඔයාගේ CV එක දෙන්න. එහෙම වුණොත් එයාලට HR එකට දීලා ඔයාව interview call කරයි. එහෙම නැත්නම් ඔය දීලා තියෙන මේල් වලට ඔයා යවන්න. එහෙම වුණොත් vacancy තියෙන විදිහට ඔයාලට ඔයා firm වලට ඔයාලව join කරගයි. එතකොට big 4 වලට join වෙද්දි වාසිය වෙන්නේ big 4 වල හැම රටකම වගේ ඒ කම්පැනියේ තියෙන branches. එතකොට ඔයාලට පුළුවන් වෙන රටවලට ගිහිල්ලා ඒ වගේ තියෙන expose එකක් ගන්න පුළුවන්. ඒ වගේ මේ කම්පැනි වලට PLC කම්පැනි හිම ගොඩක් තියෙනවා. එතකොට ඒවා එහෙම වාසි ගොඩක් තියෙනවා big 4 වල. එතකොට ඔයා big 4 එකට join වෙන්න බලන්න. එහෙම බැරි වුණත් වෙන ෆර්ම් එකකට join වුණත් කමක් නැහැ. ඒ වගේනොත් හොඳ experience එකක් ඔයාලට ගන්න පුළුවන්. big 4 නැහැ කියලා දුක් වෙන්න එපා. එතකොට දැන් මම කතා කරන්නම් මොනවද මේ ඔඩිට් ෆර්ම් වලදී කරන්නේ කියලා. ගොඩක් අය හිතන්නේ ඔඩිට් ෆර්ම් වලදී කරන්නේ ඔඩිට් විතරයි කියලා. නෑ. ඔඩිට් ෆර්ම් වලදී ඔඩිට් වලට අමතරව තව ගොඩාක් දේවල් කරනවා. දැන් වර්තමානයේ නම් ඔඩිට් ෆර්ම් වල එක්ස්ටර්නල් ඔඩිටින් කියන්නේ එක් පාර්ට් එකක් විතරයි. එතකොට ඊට අමතරව කම්පැනි වල ඉන්ටර්නල් ඔඩිට් එක කරන්න ඔඩිටර්ස්ලා යූස් කරනවා. එතකොට ඊට අමතරව ටැක්සේෂන් වලට වෙනම ඔඩිටර්ස්ලා ඉන්නවා. ඊට අමතරව බුක් කීපින් ඊට අමතරව IT පැත්තේ ගත්තොත් IT වලත් වර්තමානයේ ලොකු ට්‍රෙන්ඩ් එකක් තියෙනවා මේ ඔඩිටින් පැත්තට. ඒකට IS ඔඩිට් කියලා වෙනම ඉන්නවා ඔඩිට් කරන කට්ටිය. ඊට අමතරව ඉන්නවා ෆොරන්සික් ඔඩිට්, ඊට අමතරව GDS ඔය වගේ සර්විස් රාශියක් වර්තමානයේදී ඔඩිට් ෆර්ම් එකකින් ලබා දෙනවා.
එතකොට ඔයාලා හිතන්න එපා එක්ස්ටර්නල් ඔඩිට් විතරක් නෙවෙයි ඔයාට ඔය කියපු හැමදේම මේ ඔඩිට් ෆර්ම් එකකින් ඉන්න අවුරුදු 2 3 වේවා ඒ කාලය තුළදී ඉගෙන ගන්න පුළුවන් වෙනවා. ඔයා ඒ හැමදේම ඉගෙනගෙන ඔඩිට් ෆර්ම් එකකින් වෙන ජොබ් එකකට ඇප්ලයි කරොත් ඔයාට පුළුවන් වෙනවා ලොකු වැටුපකට ලොකු එක්ස්පීරියන්ස් එකක් එකකින් යන්න. එතකොට මම දැන් කතා කරොත් ඔඩිට් ෆර්ම් වල කොහොමද හයිරාර්කි එක හැදිලා තියෙන්නේ කියලා. මුලින්ම ඉන්නේ පාර්ට්නර්. එතකොට පාර්ට්නර්ට යටින් ඩිරෙක්ටර්ස්ලා ඉන්නවා. ඩිරෙක්ටර්ස්ලාට යටින් අදාළ ඩිවිෂන් වයිස් ඉන්නවා මැනේජර්ස්ලා. ඒ මැනේජර්ස්ලාට යටින් ඉන්නවා ඇසිස්ටන්ට් මැනේජර්ස්ලා. ඇසිස්ටන්ට් මැනේජර්ස්ලා යටින් එක්සිකියුටිව්ස්, සුපර්වයිසර්ස්, සීනියර් කවුන්ටර් වගේම අන්තිමට ඉන්නවා ජූනියර්ස්ලා. එතකොට ඔය හයිරාර්කි එක හැම ඔඩිට් ෆර්ම් එකකටම අදාළ වෙන්නේ. සමහර ඒ වගේ වෙනත් නම් වලින් යන්න පුළුවන්, වෙනත් විදිහට වලට තියෙන්න පුළුවන්. මම ජෙනරලි කිව්වේ ඔන්න ඔය විදිහට තමයි සාමාන්‍යයෙන් ඔඩිට් ෆර්ම් එක හැදිලා තියෙන්නේ. ඒතකොට ඔයාලා ජූනියර් කෙනෙක් විදිහට ජොයින් වෙලා ඔයාලා ඒක ඇතුළේදී ක්වොලිෆිකේෂන් හදාගෙන චාටඩ් කරලා ඒ වගේම අවුරුද්දක් එකක් එක්ස්පීරියන්ස් හදුනහම ඔයාලව සීනියර් ඇකවුන්ටන්ට් විදිහට ප්‍රොමෝට් වෙනවා. ඊට අමතරව සුපර්වයිසර් එක්සිකියුටිව් විදිහට ඔයාලට පුළුවන් පාර්ට්නර් ලෙවල් එක දක්වාම අවසානයේ ඔඩිට් ෆර්ම් එකෙන් අයින් වෙද්දී අදාළ එක්සෑම්ස් ටික කරගෙන එක්ස්පීරියන්ස් හදාගෙන පාර්ට්නර් ලෙවල් එක දක්වාම ඔයාට පුළුවන් වෙනවා ඔයාගේ ගමන හදාගන්න. ඒ වගේම ඔයාට ඔඩිට් ෆර්ම් එකකදී දැන් මම කියලා දුන්නා කොහොමද ජොයින් වෙන්නේ. ඒතකොට ඔඩිට් ෆර්ම් එකකදී මොන වගේ දේවල්ද කරන්නේ. ඒතකොට ඔඩිට් ෆර්ම් කියන්නේ මොකද්ද? ඔය ගොඩක් දේවල් දැන් මම කියලා දුන්නා. දැන් මම කියන්නම් ඔඩිට් ෆර්ම් එකකදී ජොයින් වුණාට පස්සේ අහන ප්‍රශ්න මොනවද කියලා. සාමාන්‍යයෙන් ඔඩිට් ෆර්ම් එක ජෙනරලි මුලින්ම අහන්නේ ඔයා ගැන විස්තරයක් කියන්න කියලා. ඔයාගේ නම ඒ වගේම ඔයාගේ දැන් ගොඩක් අය ඉන්නේ ඒ ලෙවල් ඉවර වෙලා ගියා නම් ඔයාලට ලොකු විස්තරයක් නැහැ. හැබැයි කැම්පස් ගිහින් ඉන්න කෙනෙක් නම් ඒ වගේම වෙනත් ක්වොලිෆිකේෂන් තියන අය නම් එයාලා ඔබ ඔයාගේ විස්තර කියද්දි ඒවත් දාලා කියන්න ඕනේ. එතකොට තමයි ඔයාට ප්‍රයොරිටි එක හම්බෙන්නේ අදාළ ෆර්ම් එකට ජොයින් වෙන්න. එතකොට ඔයාගෙන් අහනවා ඔයා ගැන විස්තර. ඊට අමතරව ඔයාගෙන් අහන්න පුළුවන් ඔයාගේ এডুকেෂන් ක්වොලිෆිකේෂන් ඒ වගේම චාටඩ් පැත්ත කොහොමද? ඒ වගේ ඔයාගේ এডুকেෂන් ඇකඩමික් ක්වොලිෆිකේෂන් ගැන අහන්න පුළුවන්. ඊට අමතරව ඔයාගෙන් අහනවා මේ ෆර්ම් එක ගැන ඔයා දැනගත්තේ කොහෙන්ද? යාළුවෙක්ගෙන්ද? එහෙම නැත්නම් සයිට් එකෙන්ද? නැත්නම් টොප් ජොබ් වගේ වෙබ්සයිට් වලින්ද? නැත්නම් කොහොමද ඔයා දැනගත්තේ මේ වගේ වේකන්සි එකක් තියෙනවා? මේ වගේම මේ කම්පැනි එක ගැන ඔයා මොනවද දන්නේ? ඒ වගේ විස්තර ඔයාගෙන් අහන්න පුළුවන්. ඊට අමතරව ඔයාගෙන් අහන්න පුළුවන් ඇයි ඔයා මේ ෆර්ම් එකම තෝරගත්තේ කියලා. ලංකාවේ ගොඩක් ෆර්ම් තියෙද්දි ඔයායි මේ ෆර්ම් එකම තෝරගන්න හේතුව. ඔය වගේ දේවල් අහන්න පුළුවන්. එතකොට ඔයාගෙන් ඊට අමතරව අහන්න පුළුවන් ඔයා දැන් ජොයින් වෙලා තව අවුරුදු 5කින් එහෙම නැත්නම් තව අවුරුදු 3කින් එහෙම නැත්නම් අනාගතේ ඔයා මොන වගේ ශාස්ත්‍රයකටද මොන වගේ රෝල් එකකටද මොන වගේ තනතුරකටද යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඒ වගේ ඔයාගෙන් අහන්න පුළුවන් අනාගතේ ඇයි මේ ෆර්ම් එකට ජොයින් වෙලා අනාගතේ මොන වගේ තැනකටද යන්න ඔයා ප්ලෑන් කරන් ඉන්නේ. අන්න ඒක ඔයාගෙන් අහන්න පුළුවන්. ඒක නිසා අන්න ඔය වගේ ප්‍රශ්න වලට ඔයා හොඳට ප්‍රැක්ටිස් කරලා යන්න. ඊට අමතරව ඔයාගෙන් අහන්න පුළුවන් ඔයා කොමර්ස් කරපු අය තමයි ගොඩක් ජොයින් වෙන්නේ. එතකොට ඔයාගෙන් අහන්න පුළුවන් accounting side එක ගැන knowledge එක ඔයාගෙන් අහන්න ඉඩ තියෙනවා. double entries එතකොට standard ඔය වගේ accounting side එකට අදාළව ඔයාගෙන් ප්‍රශ්න අහන්න පුළුවන්. ඔයාට පුළුවන් එතකොට ඒව ගැන බලාගෙන හොඳට යන්න. ඊට අමතරව ඔයාගෙන් සමහර විට කොමන්ට් අහන්න පුළුවන් ගොඩක් ඔඩිට් ෆර්ම් වල තියෙන ඩෙඩ්ලයින් ඔඩිට්. එතකොට ස්ට්‍රෙස් එක වැඩි. ඒ වගේ තැනකදී ඔයා කොහොමද ඔයාගේ ස්ට්‍රෙස් එක මැනේජ් කරන් වර්ක් ප්ලේස් එකේ වැඩ කරන්නේ? අන්න ඔය වගේ ප්‍රශ්නත් ඔයාගෙන් අහන්න පුළුවන්. ඒක නිසා ඔය වගේ ජෙනරල් ක්වෙස්චන් වලටත් ඔයා පොඩ්ඩක් හුරු වෙලා යන්න. ඊට අමතරව අර මම කියපු ක්වොලිෆිකේෂන්ස් එතකොට ෆර්ම් එක ගැන දැනගත්ත විදිහ අනාගතේ මොකද්ද වෙන්නේ? ඔන්න ඔය වගේ ප්‍රශ්න වලට ඔයා හරියට උත්තර දුන්නොත් ඔයාට පුළුවන් වෙනවා අදාළ ෆර්ම් එකට ජොයින් වෙන්න. ඊට අමතරව ගොඩක් ෆර්ම් වල තියෙනවා පේපර් එකක් කරනවා. ඒ පේපර් එකෙත් සාමාන්‍යයෙන් අහන්නේ ඉංග්‍රීසි නොලෙජ් එකයි IQ නොලෙජ් එකයි. ඔය ඉංග්‍රීසි නොලෙජ් එකයි IQ නොලෙජ් එකට අදාළව බලාගෙන ගියොත් ඊට අමතරව accounting නොලෙජ් එක එයාලා ටෙස්ට් කරනවා. ඔන්න ඔය ටික ඔයා හරියට කරොත් ඔයාටත් ෆර්ම් එකකට ජොයින් වෙන එක හීනයක් වෙන්නේ.
එතකොට ඔයා ෆර්ම් එකට ජොයින් වුණොත් ඔයාට ඇත්තටම ගොඩාක් වාසි ලැබෙනවා. මේ වීඩියෝ එක මම දීප් වෙන නිසා මෙතනින් වීඩියෝ එක මේ ගැන කතා කරන්න නවත්තනවා. මම ඉස්සරහට අරන් එනවා තව වීඩියෝ කොට. ඒකෙන් මම කියනවා ඔඩිට් ෆර්ම් වලට ජොයින් වෙන එකද වැදගත් වෙන්නේ, නන් ඔඩිට් ෆර්ම් වලට ජොයින් වෙන එකද වැදගත් වෙන්නේ. ඒ වගේම ඔඩිට් ෆර්ම් එකට ගියොත් මොනවද හම්බෙන්න පුළුවන් අවාසි, නන් ඔඩිට් ෆර්ම් ගියොත් මොනවද තියෙන අවාසි. එතකොට අපි ඊළඟට කතා කරමු ඔඩිට් ෆර්ම් ජොබ් ට්‍රේනින් එක ඉල්ලන ජොබ් වේකන්සි මොනවද, ඒවට අදාළ සැලරි කොහොමද යන්නේ. එතකොට ඔය වගේ ගොඩක් ඒවා මම වීඩියෝස් අරන් එන්න ප්ලෑන් කරලා තියෙනවා. ඔයා දැන්ම මගේ channel එක subscribe කරලා තිබ්බොත් ඔයාට පුළුවන් වෙන මේ වීඩියෝ අප්ලෝඩ් කරපු ගමන්ම මේ වගේ වීඩියෝ එක නරඹන්න. එහෙනම් මම අදට වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. ඔයත් එහෙනම් ඔඩිට් ෆර්ම් එකට ජොයින් වෙලා මේ එක්ස්පීරියන්ස් ටික ලබා ගන්න. එහෙනම් වීඩියෝ එකත් එක්ක රැඳී සිටියට ස්තුතියි.